හොඳයි අපි අද කතා කරන්නේ එලියා දිවසිවරයා. මේ දිවසිවරයා හිටියේ ජේසුස් වහන්සේ එන්න කලින් අවුරුදු 900කට පෙර. ඒ කාලේ හිටපු රජ අහබ්. ඒ රජ එයාගේ බිසව දෙවියන් වහන්සේට වන්දනා කරන්නේ නැතුව බොරු දෙවිවරුන්ට වන්දනා කරා. අද පූජා පවත්වනවා. ඊට පස්සේ මේ දෙවියන් වහන්සේට පක්ෂපාතීව හිටපු දිවසිවරුන්ව මරා දැමුවා. ඉතින් ඒ දවස්වල මුළු දේශයම ගියේ වැරදි මාර්ගයේ. දේශයට යහපතක් වුණේ නැහැ. ඉතින් එලියා දිවසිවරයා ගිහිල්ලා කිව්වා අහබ් රජට දරුණු නියගයක් එන්න යන්නේ කියලා. අහබ් රජ ඒක අහලා හිටියා. ඊට පස්සේ දෙවියන් වහන්සේ එලියාව යවුවා පොඩි දියපාරක් තියෙන ප්‍රදේශයකට. ඒ දියපාර ගාව එලියා හිටියා. එලියට පක්ෂීන් ගෙනල්ලා කෑම දුන්නේ. එලියා එතන වතුර පානය කරමින් කාලය ගත කරද්දී ඒක හිඳිලා ගියා. ඒතර දෙවියන් වහන්සේ කිව්වා වැන්ද බුවක් ගාවට වා යන්න මම වැන්ද බුවක් ඔයාට සූදානම් කරලා තියෙනවා කෑම දෙන්න. මෙයා වැන්දබුව ඒ පැත්තට ගියාම ඒ වැන්දබුව ගුවා මාගාව තියෙන පිටි පොඩ්ඩයි තෙල් පොඩ්ඩයි දැන් මේකෙන් එක රොටියක් කාලා මායි පුතයි මැරලා යනවා අපිට මුකුත් දෙන්න විදියක් නැහැ. ඒතර එලියා දිවසිවරයා කිව්වා ඔයා දැන් ගිහිල්ලා මට රොටියක් හදාගෙන එන්න කවදාවත් මේක නියගේ ඉවරනකම්ම මේ පිටි ටික ඉවර වෙන්නේ නැහැ. ඔයා බය නැතුව රොටිය හදන්න කියලා. ඉතින් එහෙම රොටිය හදලා ගෙනාවම රොටිය කෑවට පස්සේ අර කියන විදියට පිටි ටික ඉවර වුණේ නැහැ. දවසක් ඒ පුතාට අසනීප වෙලා පුතා මිය ගියා. එතකොට ඒ වැද්දබුව ඇවිල්ලා කිව්වා අනේ මගෙන් පිට වෙලා යන්න ඔයා ආවට පස්සේ මගේ පුතාත් නැති වුණා. මේ ඔයා මොනවාද මේ කරන්නේ කියලා. එතකොට මෙයා ගිහිල්ලා යාඥා කරපුවම ඒ පුතාට පණ ආවා. ඊට පස්සේ මේ එලියා දිවසිවරයා අහබ් රජට කිව්වා මේ අපි ඒ බොරු දිවසිවරු බාල් දෙවියන්ට වඳින දිවසිවරු කීප දෙනෙක් ගෙනල්ලා අපි යාඥාවක් කරමු පූජාසනයක් හදලා එතන ගිනියන මට්ටමටම යාඥා කරපුවම එන කෙනාගේ දෙවියෝ තමයි හරි කියලා. ඊට පස්සේ බාල් දෙවියන්ට වන්දනා කරන දිවසිවරු විශාල ප්‍රමාණයක් කෑගොර ගැව්වා, ഘോഷා නැගුවා, පුළුවන් උපරිම යාඥා කළා ගින්නක් කවේ නැහැ. ඒත් මේ එලියා දිවසිවරයා යාඥා කරද්දී මේ පූජාසනේ ගිනි ගත්තා. ඉතින් ඒකෙන් ඔප්පු වුණා සැබෑ දෙවියෝ කවුද කියලා. ඊට පස්සේ එලියා දිවසිවරයා දිවසිවරු ඔක්කොම මරලා දාලා කොහොම ඉද්දි ඒ කන්දකට නැගලා යාඥා කරද්දී දැනගන්න ලැබුණා වර්ෂාවක් එන්නයි යන්නේ කියලා. ඒ දේශේ වර්ෂාවක් ලැබුණා. කොහොම හරි මේ එලියා දිවසිවරයා ඔහොම ගිහිල්ලා ඔහුට අනුගාමිකයෙක් එකතු වුණා එලීෂා කියලා. ඊට පස්සේ එලියා දිවසිවරයාව ස්වර්ගයට ඔසවා ගත්තා. මම මේ අද එලියා ගැන කතා කරන්න හේතුව ඔහු ප්‍රබල දිවසිවරයෙක්. ඔහුගේ තිබිච්ච නොබියව කතා කරපු ඒ රජතුමාට පවා නොබියව කතා කරා. ඔහු සමහක් වෙලාවට මානසිකව කලකිරලා කන්දකට ගිහිල්ලා ඒ අහබ් රජගේ බිසවට බයේ බිසව එතුමාව මරන්න එන නිසා බයේ හැංගිලා හිටියා. ඒතර දෙවියන් වහන්සේට ඔච්චර විශ්වාසවන්තකමක් තිබ්බනම් ඇයි ඒ වෙලාවේ බය වුනේ? ඉතින් ඔහුගේ තේ මනුස්ස ස්වභාවය. ඉතින් අපිට ඔහුගේ චරිතයෙන් ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඔහු ඒ බොරු දිවසිවරු බාල් දෙවියට වන්දනා කරද්දී ඒ රජතුමාවත් හරි මාර්ගයට ගන්න ලොකු වෑයමක් දැරුවා. ඉතින් අපිත් මේ සමාජයේ ජීවත් වෙද්දී ඒ දෙවියන් වහන්සේට විශ්වාසය තර කරගෙන
ඒට සාක්ෂි දරන එක තමයි වැදගත්. ඉතින් අපි නැවතත් දවසක හමු වෙමු. අපි මේ ලියදි විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගත්තු පාඩම අපේ ජීවිතයට යමක් එකතු කරගමු. එහෙනම් ඔබ සැමට ජේසු පිහිටයි.